පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ කොටගත් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සහායක කණ්ඩායමේ සමාජිකින් වැඩි පිරිසක් ඊයේ උදෑසනම ඇමරිකා එක්සත් ජනපදයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම ගමනේදී පූජනීය බෝධි අංකුරයත් උන්වහන්සේලා සමග වැඩම කරවනු ලබ තිබෙනවා. අප්‍රේල් 29 සහ 30 දිනවලදී මහජන ගෞරවය සහ ප්‍රදර්ශනය සඳහා සාරවත්න ජාතුන් වහන්සේලා කොළඹ සිට ශ්‍රී ලාංකීය මහා සංඝරත්නයේ පිරිවරාගත් පෙරහැරකින් 2026 මැයි දෙවන දින ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කරවීමට නියමිතයි. 2026 වෙසක් උත්සවය ටෙක්සාසි පෝර්ට් වර්ත් පිහිටි විහාරස්ථානයේදී සාරවත්න ජාතුන් වහන්සේලා මහජනතාවට දෙක බලා වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එසේම පූජනීය බෝධි අංකුරයේද එම කාලය තුල ප්‍රදර්ශනය කළ හැකි දයන් පිළිබඳව සලකා බලමින් සිටින බවත් මේ යුනිට දැනගන්නට ලැබෙනවා. 2026 මැයි 2 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මෙම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනු ඇති. වෙසක් සැමරුමේ මනතුරුව සර්වඥ ධාතුන් වහන්සේලා ඉතාමත් ගෞරවපූර්වකව නැවත ශ්‍රී ලංකාවට වැඩම කරනු ලබනවා. පූජනීය බෝධි අංකුරයේ ටෙක්සාසි කොලේජ් ස්ටේෂන්හි ටෙක්සාස් A&M විශ්වවිද්‍යාලයේ වසර 3ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් ගත කරනු ඇති. එම කාල සීමාව අවසන් වූ පසු ඒ පඤ්ඤාකර හිමියන්ගේ විහාරස්ථාන භූමියේ රෝපණය කරන අතර අනාගත පරපුරුදු සහ සාමයේ මෙත්තාව සහ ප්‍රඥාවේ ජීවමාන සංකේතයක් ලෙස ඒ සදාකල් සනිටුවන්න වනු ඇති.